එක මනුෂ්‍ය ආත්ම භාවයේ නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට අපි අම්මලා තාත්තලාට සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ආත්මෙ පරිස්සම් කරගන්න. ඔබ නිකම් පා කරලා ඉන්න එපා. පින්නතුනේ සංසාරේ බල්ලෙක් බඩලෙක් කියලා උපදින්න පුළුවන් නේ. සතෙක් සර්පෙක් කියලා උපදින්න පුළුවන්. මේ අකුසල කර්ම විපාක දෙන්න ගත්තහම මේ වගේ කෙලවරක් නෑ, මේ වගේ නිමක් කොටක් නෑ. දැන් අවුරුදු 28කට 30කට විතර කලින් ඔය පිළියන්දල පැත්තේ අපේ හිතවත් මහත්තයෙක් මට කියනවා, හාමුදුරුවනේ පුළුවන් නම් බණවලට ගිහින් කියන්නලු මිනිස්සුන්ගේ කර්මයේ විපාක දෙන්න ආපුවාම එක සත්තු මිනිස්සු කියලා ભેදයක් නැහැ. ඔය ගෙදරක හදන අලියෙක් ඉන්නවා. බින්නතුනේ මේ අලියා වැඩකට කියලා කිරුවේ ඔය පන්සලක පෙරහැරක කරඬුවක් කඩම්මොක් වේග විතරයි. අලියා හදලා තියෙන්නේ හුලදලේට. දවසක් බින්නතුනේ පහළ ගඟකට දැන් මේ පැත්තේ අලියත්තු ඉන්නවා. පහළ ගඟකට අරයි යනකොට ඒ කාලේ ටිකක් කොටා දෙන්න එහෙම ගන්නවනේ අලි. දනුත් එහෙමයි. ඔය ට්‍රැක්ටරයක් හරි ලොරියක් හරි පටවගෙන කොට ලෝඩ් එක අදින්න නැති හින්දා ගොව්වට සල්ලි දීලා කියලා දෙනවා මේ යකාලව්ව අද්දලා දෙන්න කියලා. මේ බොහොම පරණ කතන්දරයක්. පින්නදිනාර තිරසං සතා මද්ද හක්කට අරගෙන දත ගහින කරගෙන ලොරිය ඇත්ත. හැබැයි පින්නදින ලොරිය රෝදේ ගලකට හිටලා ගල ලිස්සලා එකපාරම ලොරිය පල්ලහැට ගිහිල්ලා. අනේ අර ඇතාගේ මුළු හක්කම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. පින්නදින කවදාවත් කොට ඇදපු ඇතිද්ද? කවදාවත් වැඩක් ගත්ත ඇතෙක් නෙමෙයි. හැබැයි බුදුවරු උගන්වනව දේශනා කරන අහලත් ඇති මං හිතන්නේ අරනේ කම්මං දල්හං කිංති කරෝමි. මිනිස්සුන්ගේ කර්මයේ දැඩි වුණාම කරන්න දෙයක් නැතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු සංසාරේ කොළඹ අකුසල් කවදා හරි කොතෙන්ට හරි මොකක් හරි විදිහකින් එක්කහුව වෙලා ඒවා ගෙවලා දාන්න සිද්ධ වුණාම අපිට කොහොම හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ තිරිසන් ආත්ම භාවයක් ලැබුවා කියලා එකක් නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවායි කියලා එකක් නැහැ. හැමදාම දිනපතාම අම්මලා තාත්තලා පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. දරුවෝ පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. මේ කියන හැම එකකින්ම තේරෙන අවබෝධ වෙන කාරණය තමයි ඔය සංසාරේ කොච්චර අපි පව් කරලා ඇද්ද කියන එක විතරයි. දැන් මේ අම්මලා තාත්තලා කියන්න බලන්න මොන දුකක් විඳිනවද ජීවිතේ. කවදා හරි සැපයි සාන්තයි හොඳයි කියලා ගත්ත තීරණයක් මේ වෙනකම් සතුටින් හිටපු දවසක් තියෙනවද? ජීවිතේ ගෙවන තප්පරයක් ගානේ ගෙවන මිනිත්තුවක් පැයක් දවසක් මාසයක් සතියක් අවුරුද්දක් ගානේ දුකෙන් දුකටපත් වෙනවා මිසක්කන් සැපතකටපත් වෙච්ච දවසක් තියෙනවද? පින්නතොනේ ඔය තරුණ කාලේ ඉන්නකොට නම් මේවා වැඩි තේරෙන්නේ නැතුවදී. ඔකටදී අවුරුදු 35 40 පෙන්නට පස්සේ තමයි වෙනස් වෙනවා කියලා තේරෙන්නේ. ඒ නිසා අපි උත්පත්තියෙන් ජාතියත් එක්කම ජරාව කැටි වෙන මිනිස්සු. මම මේ කියන්නේ අර අපේ ගංගාවල් වල ඉන්නව නේද ඔය සත්තන්න මතක් වෙන දිහාවලවයි කියලා. අර මරන්නේ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නව නේද? බලන්නකො පින්නතුනේ සමහරව ඉඩ කඩන් එක්ක එහෙම එල්ලෙන්න ගත්තාම අයිතුන් ජාතිවත් අතාරින්නේ නැහැ. සමහරව කියනවානේ අපිට නැත්තම් ඒ උන්ටත් ඕනේ නැහැ කියලා. පුදුම වෛරකින් පෙළෙන්නේ. පුදුම තරහවකින් පෙළෙන්නේ. හොඳට මතක තියාගන්න. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. දැන් මේකේ හරියම පොඩි කාලයක් පින්නතුනේ ඉඳ තියෙන්නේ. කවුද දන්නේ යනකොට කෙලවිලා ගියොත් එහෙම මැරලා වැටෙනවා. සුටුස් දාලා මේක ඉවර වෙනවා. ඊළඟ තප්පරේ හරි අවිනිශ්චිතයි.
ඊ අම්මා කෙනෙක් කතා කරනවා දැක්කද කොල්ලෙක්ගේ අඟට පොල් ගහක් කඩන් වැටලා ඊයේ පෙරේදා. පින්නතුනේ බයිසිකලේ ඉන්නකොට හම්දුනේ පොල් ගහක් කඩන් වැටලා. දෙකට වැද්දෙක් කැඩලා කොල්ලා. මොනවාද වෙන්නේ නැත්තේ? මේ ලෝකේ ඕනම දෙයක් ඕනම විදිහකට වෙන්න පුළුවන්. මතක තියාගන්න. කවදාවත් මේ ලෝකේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ. කවදාවත් මේ ලෝකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේවා පින්නතුනේ හරි අවිනිශ්චිත ජීවිත. මේවා හරි අහම්බෙට යම් දේවල් සිද්ධ වෙන ජීවිත. මේ අවිනිශ්චිත කාල පරිච්ඡේදයේ තුල මේ ජීවිත කාලයේ තුල අපේ යුතුයකමක් තියෙනවා. පළවෙනි එක සබ්බ පාපස්සා කරනවා. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව උන්වහන්සේලා උගන්වන සියලු පව් නොකළ යුතුය. හොඳට මතක තියාගන්න. වෙනතුනි සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. බුදුරු උගන්වන කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. වග බලා ගන්න. මතක තියාගන්න. එක අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. වග බලා ගන්න එක වරද්දක්වත් වෙන්න දෙන්න එපා. එක වචනෙන් සංසාරෙ දිග්ගැසෙනවා. එක ක්‍රියාවකින් මුළුමහත් සංසාරෙම දුර යනවා. විමුක්තිය ඈත් වෙනවා. නිර්වාණය ඈත් වෙනවා. අපේ තරුණ මහත්තුරු විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. වෙනතුනි මේ කියන හැම වචනයකටම කවදා හරි වග කියන්න වෙනවා. පැහැදිලිද මං කියන්නේ? අපි කරන හැම දෙයකටම කවදා හරි වග කියන්න වෙනවා. අර බුදුරු ගන්න මේ භාසතිවා කරෝතිවානේ. යම කියයි නම් හෝ කරයි නම් ඒක තමයි පින්නතුනේ පෞද පින්ද කියන එක තීරණය කරන්නේ. ඔය සමහරු කියනවා නේද ඔය එනම් ඔය කටවාචාලකම තියෙන මිනිස්සු. ඔය කියනවා නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. ඔය කියන්නේ එහෙම නෑ එහෙම. ඔය පොල් එහෙම ගහලා නැද්ද? නෑ එහෙම ගහපම් පැලියම් පිටුරියම් කොරවයන් එබරියම් හැප්පියම් කුඩුයන් කියලා අල්ලනවන්නේ. පිටුදුනේ මේ පොඩි දේවල් නේ. ගිහිල්ලා අඹරනවනේ ගොළු වෙලම් ඵලයන් කියලා නේ. කොහොමද එහෙම කියන්නේ? සංසාරේ කවදාවත් කිසිම හේතුවක් නැද. අද ඉඳන් අදිස්ථාන කරගන්න. ඔය දොසක් නම් කියන්න එපා කාටවත්. වැරදිලාවත් ඔය කටකින් කිසි කෙනෙකුට ඔය කියනවනේ තොපිට හෙනම ගහන්න ඕන කියලා. මේ උතුම් කන්ද පැත්තේ කියනවත් දන්නේ මං කියන්නේ අනිත් පැත්තේ වල කියනවා. වෙනතනේ කවදාවත් තවම කියන්න එපා. හේතුව ඔව්ව කාටද වෙන්නේ? එහෙම ගහනවා පින්නතුනේ අපිට. මේ බුදුවරු උගන්වන්නේ යමක් කියයි නම් හෝ කරයි නම් මොකද්ද ධම්මපදයේ තියෙන පළවෙනි ගාථාව? මනෝ පුබ්බ හරි සරලයි හොඳ මනෝ පුබ්බංගම ධම්මනේ මනෝ සෙට්ටා මනෝ මේ මනස මුල්ලලා මොනවා හරි කරනවා නම් කියනවා නම් එක්කෝ චක්කං වහතෝ පදං නැත්තම් ඡායාවන පායිනේ. ඒක ගුණාගේ පිටිපස්සෙන කරත්ත රෝද දෙක වගේ. එහෙම නැත්තම් හේවණැල්ල වගේ. කරත්ත රෝද වලට වඩා සනීපයි. හේවණැල්ල වගේ නිවන් දකින්නකම් පිටිපස්සෙන් එනවා ටිකක් කරගන්න. ඒ කර්මයේ ප්‍රබල වෙන්න ඕනේ අපේ අකුසල් මඩලගෙන කුසල් සම්පත් ඉස්මතු වෙන්න. අද ඉඳන් අධිෂ්ඨාන කරගන්න. අද ඉඳන් ප්‍රාර්ථනා කරන්න. මිම්මන තහාමුදුරනේ කවදාවත් කිසි කෙනෙකුට නම් වෛර කරන්නේ නැහැ. මෙන්නතුනේ මේවා මේ අධිෂ්ඨාන කරලා කරන්න ඕනේ. මට ඉරහඳාගේ විශ්වාසයි. මම මෙව කිව්වට ඔයත් හැදෙන්නේ නැහැ. යනකොට සෙරප්පු දෙක නැතිලා තියෙන්න ඕනේ. I think ඉවරනේ.
නේද? අමුතිත් කුණුහරුප වෙන්න පටන් ගන්න. මේ උස්සනවත් දැන්න මං කියන්නේ බොහෝ පැතිවල මේ වගේ තැන්වල සෙර පොරකම් කරනවා. අනිත් එක යනකොටත් මතක තියාගන්න ඕන. හොඳේ දැන් හොරකම් කරනවට වඩා වෙන්නේ අර මගේ ඇල්ලලා දාගෙන යන එකනේ. සෙරප්පු දෙක කකුලට දාලා ඔළුව පාත් කරලා බලන්න. ඒක මගේද නැද්ද කියලා ඒක මගේ නෙමෙයි නම් මතක් කරලා ගලවලා යන්න. හොරකම් කරනවට වඩා තව එකක් වෙනවා. මේ හොරකම් කරන්නේ නැතුව ඇති වෙයිදෝ කියලා සැකයට මේ කියන්නේ. ඔය බලනවා මගේ සෙරප්පු දෙක නැත්තම් මොකද කරන්නේ? වෙන දෙකක් දාගත්තා ඒක. පින්නතුලේම ඒවත් මේ අර එකට එක කැපෙන්නේ නැහැ මතක තියාගන්න හොඳේ. කවුරු හරි මගේ එක හොරකම් කරපුවාම මගේ එකක් තරම් මාත් එකක් ගත්තාම හරි එතකොට මැච් වෙනවා. එහෙම එකක් නැහැ. ඒක අනේක කෙරුවට අපි ඕක කරන්න ඕනේ. ඔය බලාපොළ පාරවල් වල ඉන්න කට්ටිය හොඳ මේ පැත්ත බලාගෙන ඉන්න සාක්කුවට එහෙම ගලපුවම තේරෙයි. නැහැ වෙලා දෙන එකයි මේ කියන්නේ. බණ හඬවන්න නැහැ කියලා බිම්බකක් ගහනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මේ හැම තැනකදීම හොතෙක් අනේකගේ අසත්පුරුෂකම තියෙන්න පුළුවන්. අනේකගේ හොරහිත තියෙන්න පුළුවන්. අනේකගේ මොන වැරදි මොන අඩුපාඩු කොහොම තිබ්බත් අපිට මොකද්ද දෙන්න ඕනේ? ඒ අපේ හිත තියෙන්න ඕන හරි පිරිසිදුවට. දැන් මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අපේ හිත අපිරිසිදු වෙන්න බැයි. අපේ හිත කලබල වෙන්නේ මේ ජීවිතේ මේ පින්නතුන්නේ අම්මලා තාත්තලා සැක කෙරුවා නම් සම්බුද්ධ ශාසනයේ තියෙන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි සැකය කියලා කියන්නේ. ඇත්තටම සැක කෙරුවා නම් සැක කෙරුවේ කවදා හරි අපිවද අනුවද? ඔයත් කවදාවත් ඔයත්ම සැක කරලා තියෙනවද? කාවද සැක කරන්නේ? වෙන කෙනෙක් නෙමෙයි. මොකටද පින්නතුනි වෙන කෙනෙක් සැක කරලා අපි ගොලප්පු වෙන්නේ? වෙන කවුරුත් සැක කරන විදිහට වැඩ කරන්නේ අපි ඒක ගැන හිතලා කවුද කනගාටු වෙන්නේ? අපි